පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව 2013 Sri Lanka. ක්‍රිස්ටෝෆර් කොලම්බස්ගේද ආගමනය සිදු වූ ඩොමිනිකන් රාජ්‍ය පිහිටා තිබෙන්නේ කැරිබියන් මූදාශ්‍රිත බටහිර ප්‍රදේශයේ. කැරිබියානු කලාපයේ ආදිවාසීන්ගෙන් හා ඇතැම් රටවලින් පැමිණි වහලුන්ගෙන් එය මුල් යුගයේදී ජනාවාස වී තිබෙනවා. ඩොමිනිකන් රාජ්‍යයේ කඳුකර ප්‍රදේශ බහුලයි. භූමියෙන් 3/2ක් වැසි වනාන්තර වලින් ආවරණය වී තිබෙනවා. ලොව දෙවන විශාලතම උණුතිය උල්පත පිහිටා ඇත්තේද ඩොමිනිකන් රාජ්‍යයේ. ට්‍රොයිස්පිටන් ජාතික උද්‍යාන කලාපයේ පිහිටා ඇති එය 1998 වසරේ සිට යුනෙස්කෝ ලෝක උරුමයක්. 1838 දී කැරිබියන් කලාපයේ පළමු බ්‍රිතාන්‍ය යටත් විජිතය බවට පත්වුණේද ඩොමිනිකන් රාජ්‍යයයි. කැරිබියාවේ ස්වාභාවික දූපත ලෙසටද ඊට ව්‍යවහාරයක් පවතිනවා. ජනගහනෙන් 80%ක් රෝමානු කතෝලිකයන්. නිල භාෂාව ඉංග්‍රීසි. විවිධ පළතුරු සහ එළවලු වර්ගවලට සුදුසු භූමියක් මෙහි පවතිනවා. මඤ්ඤො කවගාවද බහුලව දැකගත හැකි. නිවෙස්වල සාධන පොල් වතුර මිශ්‍රිත අයිස් පානය ඔවුන් අතර ජනප්‍රියයි. කාන්තාවන් සහ පුරුෂයන් දේශපාලනයේදී මෙන්ම සමාජ කටයුතු වලදීද පෙරමුණගෙන කටයුතු කරනවා. නිවාසවල සිදු කරන කාර්යභාරයන් වලදී මූලික තැන හිමිවන්නේ කාන්තාවටයි. ඒ හේතුවෙන්ම කාන්තාවන් වැඩි කාලයක් නිවසින් පිට ගත කිරීම විවේචනයට ලක්ව තිබෙනවා. පිරිමින්ට වැඩි නිදහසක් හිමිව තිබෙනවා. සමාජ පන්ති සහ ආගම අනුව විවාහ කටයුතු සංවිධානය කෙරෙනවා. නීතියෙන් අනුමත වන්නේ ඒක පුරුෂ හා ඒක භාර්යා විවාහයක්. ඩොමිනිකන් රාජ්‍යයේ බොහෝ විවාහ සිදුවන්නේ වයස අවුරුදු 30 පසුවීමෙන් අනතුරුවයි. විගමනික සේවකයන්ගෙන් ලැබෙන ආදායම බොහෝ පවුල් ජීවත්වීමේ ක්‍රමවේදයක් ලෙස උපයෝගී කරගෙන තිබෙනවා. තරුණ තරුණියන් අතර ළඟම මිතුරන්ගේ ඇසුර ප්‍රබල ලෙස දක්නට ලැබෙනවා. බොහෝ තරුණියන් ගමන් කිරීමේදී තමන්ගේ ළඟම මිතුරියගේ අත අල්ලාගෙන මාර්ගයේ ගමන් කිරීමේ පුරුද්දක් එහි පවතිනවා. හයිටි රාජ්‍යයේ සහ කොංගෝ රාජ්‍යයේ පවතින ආගමික විශ්වාස ඩොමිනිකන් රාජ්‍යයේද දැකගත හැකියි. මුතුන් මිත්තන්ට ඔවුන් තුළ පවතින්නේ දැඩි භක්තියක්. සාම්ප්‍රදායික ආගම් රැසක්ද එහි පවතිනවා. ඩොමිනිකන් රාජ්‍යය ඇතුළු සමාජික රටවල් 54 සහභාගී වන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට තව දින 57යි. Sri Lanka.